ඉතින් කොහොමද ඔයාලට ඔන්න ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න වෙලාවට කරන්න පුළුවන් හොඳ අමතර ආදායමක් ගන්න පුළුවන් වගාවක් ගැන තමයි කියන්න යන්නේ. මේක සමහර අය හිතන් ඉන්නේ නුවරඑළියට ආවේනික භෝගයක් කියලා. එහෙම නෑ. මේක ඕනම කාලගුණයක් හා දේශගුණයක් තියෙන ප්‍රදේශයක වුණත් බය නැතුව හදන්න පුළුවන් සුපිරිම භෝගයක්. මේවා හදන්න ලොකුවට එහෙමට ඉඩක් ඕන වෙන්නේ නැහැ. නිවසේ පොඩි ඉඩ ප්‍රමාණයක් තිබ්බත් ඇති මේවා හදන්න පුළුවන්. ඉතින් දැන් වෙනකොට මේවා කිලෝ එකක මිල රුපියල් 700ත් 800ත් අතර මිලක් තමයි කාග්ලිස් මාකට් එකේ නම් යන්නේ. මේකට එච්චර ලොකු වියදමක් යන්නේ නැහැ. පොඩි වියදමකින් මේක හදාගන්න පුළුවන්. නිකම් පිහිටි පොළවේ වුණත් ග්‍රෝ බෑග් වල වුණත් බය නැතුව හදන්න පුළුවන් හොඳ භෝගයක්. අනිත් භෝගත් එක්ක බලනකොට ඉතින් වියදමක් ඇත්තෙම නැති භෝගයක් තමයි රෝස්මරී කියන්නේ. ඉතින් මේ වෙනකොට රටේ පවතින ආර්ථිකයත් එක්ක අමතර ආදායමක් අත්‍යවශ්‍යම දෙයක් වෙලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් පොඩි පොඩි භෝග හදලා කීයක් හරි හොයන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මම නම් රෝස්මරී වලින් විතරක් මාසෙකට රුපියල් 15000ක් විතර ආදායමක් ගන්නවා. රෝස්මරී පැලයක් හරියට රෝපණය කරගන්න විදිහ ඕනි කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් එන්නම්. මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.